සර් මගේ යාළුවා ලවුට් කරනවා. කෙල්ලෙක් එක්ක ඔක්කොම බලු වැඩත් කරනවා. ඒ කියන්නේ දෙන්නත් එක බුරනවාද? දැන් ඌ කියන්නේ යාළු වෙලා කෙල්ලත් එක්ක බලු වැඩ කරනවලු. බලපං මොකේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව හරිය. ක්ලාස් උත් කට් කරනවා. හැබැයි ඌට පේපර්ස් වලට ලකුණුත් තියෙනවා. හැබැයි සර් මම යා මොකවත් කරන්නෙත් නෑ මට ලකුණුත් නෑ. බලපං කොච්චර පවුදනේ. එතකොට සර් ස්වභාව ධර්ම 5000 විතරද බලන්නේ කියලා ඌ එහෙම අහනවා. ඒ පවු නේද ඌ? ඒක බලන්නේ මොකවත් නෑ මට ඉතින්. මොකවත් නෑ නෙමෙයි බං උඹට මොකවත් බෑ. Emotional damn. ලකුණු ගන්නත් බෑ බලු වැඩත් බෑ මොකවත් බෑ. දැන් මට මේක කියද්දි වෙන සීන් එකක් මතක් වුණා. සමහරුන්ට තේරෙන්නේ නැහැ මේ වෙලාවේ මේක උනේ ඇයිද කියලා. දැන් මම උදාහරණයක් කියන්නම්. ඔය එක දවසක් මම දැන් ක්ලාස් එක කරලා ඉවර වෙලා ඔය ගොඩක් උන් සමහරට ඔය ඉතින් ප්‍රශ්න කතා කරන්න යන වෙලේ එනවා. දවසක් මේ එනවා මේ ඌගේ මම ගම කියන්නේ මොකද හේතුව ඌ අද ඒක මම විසරෙන් පස්සේ කියන්නම්. දැන් මම පන්ති වල ඔෆිස් එකේදී මේක ආවා. ඇවිල්ලා දැන් මේක මොකක් හිතුව මොකක් හරි ගානක් අහගෙන මොකක් හරි එන්න ඇති. මේක ඇවිල්ලා ඉස්සල්ලාම සර් කියලා මම පටන් ගත්ත වෙලාවේ මේකට ඇඬුණා. දැන් ඌ අඬනවා. එකටම අඬනවා මේක. හෙන්න දාර යෝධයා වගේ ඩයිල් එක. මං ඉතින් ඊට පස්සේ මූ දිහා බලන් හිටියා ඌ අඬනවනේ. හොටු පෙරාගෙන අඬනවා. ඒක දිහා බලන් ඉන්න බෑ මෙලොව සතෙට්ට. මං අහක බලන් හිටියා. අඬලා ඉවර යමු කියලා මං හිටියා. මම ටිකක් කළා අඬලා ඉවර වුණාට පස්සේ මං මොකද දැන් වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ සර් මම දැන් මේ කෙල්ලෙක් එක්ක යාළුලා හිටියා. හරි ඉතින් ඒ කෙල්ල මේ මට අතරම වුණා වෙන කොල්ලෙක් එක්ක යනවා. කොහොමද ඉතින් මොකද? දැන් මූ ආය අඬනවා. හරිද? ඒකට ආගර උඹලට මං කිව්වේ ඒ උත්තරේ මට උඩ කියන්න හිතුණා. උඹට බෑනේ බා. කියලා කියන්න හිතුණා. කිව්වේ නෑ. කිව්වොත් ඕක මට කෙලියොත් ඌ එයිනට දැන්. මේක මේ මාරාවිසලා නෝ ඉන්නේ. ඒ වෙලේ ඒ වගේ වෙලාවට පොතේ විහිළු කරන්න යන්න හොඳ නෑ. තියෙන එකෙන් දමලා අරිනවා ආය මගේ ඔළුවත් එක්ක ගැලවිලා යන්න. මං ගොඩ හිටියා. ඉඳලා මං කිව්වා උඹට තේරෙන්නේ නැද්ද දැන් මේ උඹට ස්වභාව ධර්මයේ උඹට යහපතක් කරලා තියෙන්නේ කියලා. මේක අහම කරලා බැලුවා මං දිනේ කණ්ඩ වගේ. ඊට පස්සේ මං කිව්වා හවන. දැන් උඹ ඔය කෙල්ලට ආදරේද උ? දැන් කොච්චර කල්ද ඔය සම්බන්ධෙට? මාස 5ක් විතර වෙනවා. හරි. හොඳයි. ඊට පස්සේ මං කිව්වා මෙහෙම හිටපන්කෝ. දැන් උඹට ඔය කෙල්ලගේ ස්වරූපේ තේරෙනව නේද? ඔව්. ඒ කියන්නේ දැන් එක කොල්ලෙක් ඉදි තව කොල්ලෙක් එක යාට ඒ ආශය ගෙනියන්න පුළුවන්. හරි. මං කෝ දැන් හරි ඔහොම ඕක උන්නේ නැහැ කියහන්කෝ. දැන් උඹලා දෙන්න ඔහොම ආදරෙන් ඉඳලා හරිද? ඒ ලෙවල් තොපි පාස් වෙලා හරි නැතුව හරි ඉඳමංකෝ තොපි දෙන්න තව ටික දවසකින් කසාද මැදලා හරිද? ළමෙක්කේම හදලා මූ දැන් හෙන්න ආසාවෙන් අහන් ඉන්නවා දැන් මං කියද්දි. I don't like where this is going. හරි. දැන් මූට හිතෙන්නේ වැඩේ හරියන්න යන්නේ මේ සර් වැඩේ ගොඩදායි වගේ ඌට හිතෙන්නේ. හරිද? මං කෝ දැන් ළමෙක් එහෙමත් හදලා උඹ හිටපන්. හරිද? ළමයාටත් අවුරුද්දක් විතර වුණාට පස්සේ උඹ හිටපන්. උඹ ගෙදර එද්දි උඹට මාට්ටු වෙනවා මේ උඹේ ගෑණි වෙන එකෙක් එක්ක ඉන්නවා. දැන් උඹට මොකද වෙන්නේ? අරු කල්පනා කරා ටික. යකෝ දැන් තෝය ගෑන් ළමයෙක් යාළුවා කියලා තාම මාස 5නේ ගියේ. නේද? දැන් ඔක නැතුණා කියලා උඹට වෙන මොනවක් කරන්න නැතුුන්නේ නෑනේ. හැබැයි එයාගේ එහෙම ස්වරූපයක් තියෙනවා නම් ඒක කොයි වෙලේ හරි මතුවෙන්න පුළුවන්. හැබැයි උඹ කසාදත් මැදලා ළමයෙකුත් වගේ ඉන්න වෙලාවක උඹට ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනා නා. නේද? දැන් උඹට අඬලා බේරෙන්න බෑනේ පුතේ. නේද? ඒතකොට දැන් උඹට තේරෙන්නේ නැද්ද ඔය කලින්ම උඹට ඕකෙන් ගැලවෙන්න chance එකක් දීලා තියෙන්නේ කියලා. මේකට පොඩ්ඩක් එතකොට ඇස් ඇරුණා. මං ගුවා හරි දැන් තේරුණානේ වැඩේ. දැන් තෝ එහෙනම් මෙච්චර කාලේ වැඩක් කරුවේ නෑනේ. දැන් ඕක මත්තෙන් නැහෙන්න හැදුවේ නේ. දැන් පොඩක් පාඩමකට බහැලා මේ කියන දේත් තේරුම් අරගෙන වැඩක් කරලා මේක උඩ දාන්න බලපන් ඒ ලෙවල්. තව විභාගයට මාස පොඩ්ඩනේ තියෙන්නේ. දැන් හරි වැඩේ පටන් ගන්න කියලා මං පොඩ්ඩක් කිව්වා. හැබැයි ඌ එතනින් ඇත්තට මේ ගත්ත chance එකනේ මං අර කිව්වේ මං එයාගේ නම හරි මං එයාගේ ඉන්න නගරේ කියන්නේ නැත්තේ අද එයා මේ වෙනකොට O level classes කරන සර් කෙනෙක්. අද ඒ වෙනකොට යාර ලොකු බේස් එකක් හැදිලා තියෙනවා. ඒතර එයා එතනින් තමන්ගේ මාර්ගය හදාගෙන තියෙනවා. හරිද? ඒතර එයාට මොකක් හරි අගෞරවයක් කරනවා මං එයාගේ නම හරි ගම හරි කිව්වේ නැත්තේ. ඒතර එයා මේ වෙද්දි සමහර තොපිත් පන්ති ගිහිල්ලා ඇති යා. ඕන් ඇත්ත සිද්ධිය. ඒතර ඒ වෙලාවේ එයා ඇත්තරම් මේ මාත් එක්ක කතා කරලා ඒ දේ එතනින් වෙනස් කරගත්තේ නැත්නම් අද ඕක උතන නැහැ.